ගේ දොරකඩ ළඟට කකුලුවෙක් ගෙනත් තියලා මංකොල්ල කන අලුත්ම සිස්ටම් එක. ඉතින් කොහොමද කට්ටියට අද මේ කතන්දරය ඇවිල්ලා ජපානයේ අලුත්ම හොරකම් කරන සිස්ටම් එක සම්බන්ධයෙන් ඊයේ පෙරේද නිවුස් එක වාර්තා වුණා. ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් තියෙන්නේ. ඒක තමයි මේ ගේ දොරකඩ ඉස්සරහා කකුලුවෙක් තියලා යන එක. ඉතින් ඔයාලා බලන්නේ කකුලුවෙක් තියලා ගිහලා කොහොමද හොරකම් කරන්න කියලා. ඉතින් ඒක ඔයාලා දන්නවනේ අද කාලේ මේ සෝෂල් මීඩියා කියන එක හැම ඒ කියන්නේ වයස් භේදකින් තොර හැමෝටම පැතිරලානේ තියෙන්නේ. ඉතින් මේක මොනවා හරි 아무තු දෙයක් දැක්කම ටක් ගාලා ෆෝන් එක අතර අරගෙන වීඩියෝ කරනවා, ෆොටෝ ගන්නවා, ටක් ගාලා සෝෂල් මීඩියා දානවා. ඉතින් මේක තමයි මෙයාලගේ අරමුණ. ගේ දොරකඩ ඉස්සරහා කකුලෙත් තියලා ගියාම ඒ ගෙදර මිනිස්සු එළියට එනකොට කකුල ඉන්නවා නම් මිනිස්සු පුදුම වෙනවනේ. මේ මුහුණක්කට අහපාල් නැතිකොට කොහෙන්ද මේ කකුලෝ කියලා. ඉතින් ටක් ගාලා මේක ෆොටෝ එකක් ගාලා එහෙම නැත්නම් වීඩියෝ එකක් අරගෙන සෝෂල් මීඩියා වලට දානවා. Instagram හරි Facebook හරි දානවා hashtag එක. ඉතින් මෙන්න මේක තමයි මෙයාලට වෙන්න ඕනේ. හොරුන්ට වෙන්න ඕනේ මෙන්න මේක. ඉතින් මේක මේගොල්ලන් ප්‍රොෆයිල් එකෙන් මේගොල්ලන් හොයා ගන්නවා මේ hashtag හරහා නැත්නම් මේ පින්තූරය හරහා මේ මනුස්සගේ ප්‍රොෆයිල් එක. ඊට පස්සේ මේක නිතරම ෆලෝ කරනවා. මෙයාලා මොනවද කරන්නේ, කොහෙද යන්නේ, මෙන්න මේ එළියට ට්‍රිප් එකක් යනවාද, මේවා අnder ෆලෝ කරලා ගෙදර නැති දවසක් බලලා ගෙදරට පයින්නවා. ඉතින් මේ වගේ සිද්ධි ඉස්සරත් ওই ෆිල්ම් වල ඔය දානවා. දැන් ෆිල්ම් වල යන්නේ තමයි ඇත්තටත් වෙන්නේ. ඉතින් මෙයාලා කියන්නේ මේ වගේ අමුතු දේවල් දැක්ක ගමන් ටක් ගාලා සෝෂල් මීඩියා දාන්න එපා. හරි පරිස්සමට සෝෂල් මීඩියා එක පාවිච්චි කරන්න සහ ඔයගොල්ලන් ගෙදරින් එළියට යනවා නම් පවුල් පිටින් එළියට යන දේ ට්‍රිප් අනම්මනම් තියෙනවනේ ඒවා නොදා ඉන්න තරමට හොඳයි. මොකද ඒ දේවල් වලින් අපි හොරුන්ට අවස්ථා හදලා දෙන එක තමයි කරන්නේ. ඒ නිසා මෙන්න මේ සම්බන්ධයෙන් කල්පනාකාරීව වැඩ කරන්න කියලා තමයි මේ කතා මේ නිවුස් එකේ කියන්නේ. ඉතින් සෝෂල් මීඩියා පාවිච්චි කරන මේ කට්ටිය හැටියට අපිත් මේ සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ අදහස් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.